වෙලා තිනවද අපේ රටේ ඉන්න පුංචිම වෙද මහත්තයා. අපිට ඔහු හම්බ වුණා ගලෙන් බිඳුණු වැව ප්‍රදේශයේදී. බලමු. අද ගමේ විතරක් නෙවෙයි ලංකාවෙම ප්‍රසිද්ධයි මේ පුංචි වෙද මහත්තයාව. අද ප්‍රතිකාර ලබා ගන්නන් අතර නම ගිය නැති ඇමතිලා පවා මේ පුංචි වෙද මහත්තයාගෙන් ප්‍රතිකාර ලබා ගන්නවා. තමන්ගේ පරම්පරාවෙන් ලද ඉපැරණි පුස්කොළ පොත් පරිශීලනය කරමින් තමන් උගත් දේන් යම් යම් නිදංගත රෝග සුව කිරීමේ පර්යේෂණ කටයුතු වල දැනටමත් යෙදিলা ඉන්නවා. අංශයකින් කැක්කුමක් දනිස් වලට දනිස් වලින් කොන්දට එන කැක්කුමක් තියෙනව නේද? දැන් කොච්චර කාලයක් වෙනවද අසනීප විදිහට? මාස දෙකක් විතර. අවුරුදු 7 වෙනකොට මම හිතන්නේ මට මේක උපතින්ම සසරෙන්ම ගෙන ආපු දෙයක්. ඒ හින්දා ඒ කාලේ ඉඳන් මම තෙල් බෙහෙත් වලටත් මේ තිබ්බ ඖෂධ ගැන යම් විදිහේ දැනුමක් තිබුණා. ඒ කාලයත් එක්ක අවුරුදු 14 වෙනකොට මම බෙහෙත් කරන්න පටන් ගත්තා මුලින්ම. දැන් වෙනකොට අවුරුදු 16යි මේ ප්‍රතිකාර මේ විදිහට මම කරගෙන එනවා. මගේ වෙද પરම්පරාව අප්පුහාමි වෙද પરම්පරාව මගේ ආච්චිලා සීයලා ඒ කාලේ බෙහෙත් කරපු අය අවසාන වෙද પરම්පරාවේ පුරුකක් විදිහට තමයි දැන් මම බෙහෙත් කරගෙන යන්නේ. මගේ මුත්තා තවම ඉන්නවා අවුරුදු 93යි. ඉතින් මේ වෙදකම කියන්නේ මම හිතන්නේ ජීවක වෙදකම මේ සංසාර පුරුද්දක් විදිහට මට උපතින්ම මේ හැකියාව ලැබුණේ. මම මේ වෙනකොට දනිස් කැක්කුම, කොන්දේ කැක්කුම, දද කුෂ්ඨ, අංශභාග කියන ලෙඩවලට තමයි ප්‍රතිකාර කරන්නේ. මොකද මට හිතුණා මේ සමාජයේ දැන් හැමෝම කරන්නේ කැඩුම් බිදුම් පාරම්පරික වෙද මහත්තුරුන්. මං හොයාගත්තේ සමාජයේ තියෙන දැන් ගොඩක්ම දනිස් කැක්කුම. මොකද දනිස් වල මැරබෝන අඩු වුණාම ගොඩක්ම ලෙඩුන්ට වයසක උදවියට අවුරුදු 40 45 එහාට ගියාම මේ දනිස් වල කැක්කුමක් තමයි ඇති වෙන්නේ. ඊට පස්සේ ටික ටික මේ දනිස් මැරබොන් කියන එක තමයි අඩු වෙන්නේ. ඒකට ප්‍රතිකාරයක් විදිහට මම දැන් ප්‍රසිද්ධ වෙලා පොඩි වෙද මහත්තයා විදිහට මේ මුළු පළාතෙන් ප්‍රතිකාර කරමින් පවතිනවා. දනිස් කැක්කුම, කොන්දේ කැක්කුම, දද කුෂ්ඨ, අංශභාග කියන ලෙඩ රෝග වලට තමයි ප්‍රතිකාර කරන්නේ. පරීක්ෂණයක් විදිහට පටන් ගත්තේ මම සමාජයේ දැක්කේ දියවැඩියාව කියන රෝගේ. ඒ වෙනුවෙන් මම ප්‍රතිකාරයක් විදිහට මගේ වෙද පුස්කොළ පොතක තිබිලා සීනි නිට්ටාවට සුව කිරීමට ප්‍රතිකාර හොයාගෙන පරීක්ෂණේ පටන් ගත්තා. ඒ වෙනකොට මගේ ආච්චිට තමයි සීනි තියනවා කියලා. ඒ හින්දා මම යාට තමයි මුලින්ම ප්‍රතිකාරය දෙන්න පටන් ගත්තේ. ඒ ප්‍රතිකාරය ඒ විදිහට තවමත් පරීක්ෂණය කරනවා. ඒත් අපිට තවම නිට්ටාවට මේ සුව කර හැකි ප්‍රතිකාර මට්ටමක් නැහැ. මධ්‍යම මට්ටමේ විදිහට තමයි මේ සීනි වලට ඖෂධي මට පරීක්ෂණ වලින් තහවුරු කරගන්න ලැබුණේ. තවමත් මම මේ පරීක්ෂණය කරමින් ඒ නිට්ටාවට සුව කරන්න බෙහෙත් ප්‍රතිකාර හොයමින් පවතිනවා.